ඔවුන්ට කතා කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔවුන් ඒ නාස්ති කරන්නේ Tamanගේ කාලය. ඉරානය සහ ඇමරිකාව අතර තිබුණු තාවකාලික සාම ගිවිසුම නිල වශයෙන් අවසන් බව පවසමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේම කැළඹූ ප්‍රකාශයක් සිදු කරයි. තුර්කියේ නේටෝ සමුළුව අතරතුර ට්‍රම්ප් ඉරානයට දුන් දරුණුතම පණිවිඩය මෙන්න. ජාත්‍යන්තර දේශපාලන කරළිය විමසුම් කරමින් අද දින තුර්කියේ අංකාරා නුවර පැවැත්වෙන නේටෝ සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු අවධාරණය කර සිටින්නේ ඉරානය සමග ඇමරිකාව මෙතෙක් පවත්වාගෙන ගිය තාවකාලික එකඟතා සහ ගිවිසුම් සියල්ල දැන් මුළුමනින්ම අවසන් බවයි. මැද පෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඇමරිකාව ගත් මෙම තීරණය ලෝක දේශපාලනයේ මෙන්ම ගෝලීය ආරක්ෂක පද්ධතියේ දැවැන්ත හැරවුම් ලක්ෂයක් වනු ඇති බව නිසැකයි. කෙසේ වෙතත් මෙම තාවකාලික ගිවිසුම අවසන්වද ඉරාන නියෝජිතයින්ට ඇමරිකාව සමග තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. නමුත් එම සාකච්ඡාවලින් සාර්ථක හෝ සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙයිද යන්න පිළිබඳව Tamanට දැඩි සැකයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ට්‍රම්ප් Tamanටම ආවේනික වූ ඍජු ශෛලියෙන් මෙහිදී පවසා සිටියේ ඔවුන්ට අවශ්‍ය නම් ඇමරිකාව සමග කතා කළ හැකියි. නමුත් මම හිතන්නේ ඔවුන් ඒ කරන්නේ Tamanගේ කාලය නාස්ති කිරීමක් පමණයි යනුවෙනි. මේන් පැහැදිලි වන්නේ ඉදිරියේදී ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉතාමත් දැඩි සහ පසුබට නොවන තීරණ රැසකට එළඹීමට සූදානම් වන බවයි. තාවකාලික ගිවිසුම් ඉරා දමමින් ඇමරිකානු ජනාධිපතිවරයා නේටෝ සමුළුවේදී සිදු කළ මෙම ප්‍රකාශයත් සමග මැද පෙරදිග කලාපයේ බල අරගලය ඉදිරියේදී කුමන දිශාවකට ගමන් කරාවිද? ට්‍රම්ප්ගේ මෙම දැඩි තීරණය ගැන නෙක්ස් වොයිස් ප්‍රේක්ෂක ඔබ හිතන්නේ මොකක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ලෝක දේශපාලනයේ සිදුවෙන මෙවැනි උණුසුම් සහ සත්‍යකාලීන ජාත්‍යන්තර පුවත් කෙසෙනින් දැනගන්න අපේ නෙක්ස් වොයිස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සීනුව ලකුණත් ක්‍රියාත්මක කර තබා ගන්න. ඔබට සුබ දවසක්.